ආයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම පළවන අදියර සහ දෙවන අදියර ප්‍රතිලාභීන්ට වගේම වැඩිහිටි දීමනාම ලබන ප්‍රතිලාභීන්ට සුබ ආරංචියක් තමයි අද අස්වැසුම නිවුස් තුලින් ඔබ වෙතට අරන් ඇවිල්ලා තියෙන්නේ. අස්වැසුම සම්බන්ධ අලුත්ම තොරතුරු හරියටම ගෙන එන අස්වැසුම නිවුස් YouTube නාලිකාව ඔබ තාමත් subscribe කරලා නැත්නම් මෙන්න මේ ආකාරයට අපේ YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝවක් දාපු සැනින් බලන්න මෙන්න මේ bell icon එක click කරලා notification all on කරලා තියාගන්න. අස්වැසුම පළවන අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මාස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළ වන ජනවාරි මාස වැඩිහිටි දීමනාව අද දිනයේ එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කළ බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව අස්වැසුම පළවන අදියරට අදාළව 11 බිලියන 234 මිලියන 713,750ක මුදලක් ප්‍රතිලාභී පවුල් 14,15,584 අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කර තිබෙනවා. අස්වැසුම පළවන අදියරට අදාළ ජනවාරි මාස වැඩිහිටි දීමනාව ලෙස 3 බිලියන 92 මිලියන 210ක මුදලක් ප්‍රතිලාභීන් 6,18,440ක් අතරේ බෙදා හැරීමට ඔවුන්ගේ ගිණුම් වෙත බැර කර තිබෙනවා. එමෙන්ම අස්වැසුම දෙවන අදියරට අදාළ ජනවාරි මාස දීමනාව ලෙස 2 මිලියන 235 මිලියන 137,500ක මුදලක් ප්‍රතිලාභී පවුල් 2,48,450ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ ගිණුම් වෙත බැර කර තිබෙනවා. අස්වැසුම දෙවන අදියරට අදාළ ජනවාරි මාස වැඩිහිටි දීමනාව ලෙස 3 බිලියන 40 මිලියන 915,000ක මුදලක් ප්‍රතිලාභී පවුල් 68,183ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ගිණුම් වෙත බැර කර තිබෙනවා. මේ ආකාරයට බැර කරන ලද අස්වැසුම පළවන අදියර දීමනාව සහ දෙවන අදියර දීමනාව වගේම වැඩිහිටි දීමනාවට අදාළ මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම් වලින් අද දිනයේ සිට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අස්වැසුම සම්බන්ධ අලුත්ම තොරතුරු හරියටම දැනගන්න අස්වැසුම නිවුස් YouTube නාලිකාව ඔබ තාමත් subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. අලුත් වීඩියෝවක් දාපු සැනින් බලන්න bell icon එක click කරලා අනිවාර්යෙන් notification on කරලා තියාගන්න.